ඒ වගේම ඉන්ටර්ව්ස් නෑ, එක්සෑම්ස් නෑ, IELTS පොඩි ලකුණු ප්‍රමාණයක් ඕන. ඒ වගේම 160ක ස්කෝලර්ෂිප් එකක් හම්බුණා. ඉතින් මගේ බලාපොරොත්තු තිබේ UK කැම්පස් එකකට යවන්න. මගේ නම තේමිය ලංකේ සිදුවර. මම ආවේ ගල්ගමුවේ ඉඳලා. මම ස්ටඩි ඇඩ්වයිස් එක ගැන දැනගත්තේ FB page එකෙන් 2024 දී. මම මුලින්ම ඇප්ලයි කරේ UK වලට. O level වලට ඉංග්‍රීසි C එකක් තිබ්බ නිසා IELTS view off කරලා UK වලට ඇප්ලයි කරා. පස්සේ CAS exam එකෙන් ෆේල් වුණා. එතනින් UK සීනේ නැති වුණා. ඊට පස්සේ සයිප්‍රස් යන්න ස්ටඩි ඇඩ්වයිස් එකෙන් ගයිඩ් කරා. සයිප්‍රස් හොඳයි කියලා දැනගත්තේ ෂෙනගන් පෙන්නිල් ලිස්ට් එකේ තියෙන්නේ. ඒ වගේම UK ඇප්ලයි කරනවට වඩා 3න් 1 කොස්ට් එකක් වගේ යන්නේ. එහෙනම් සයිප්‍රස් වලට ඇප්ලයි කළා. ඒ වගේම ඉන්ටර්ව්ස් නෑ, එක්සෑම්ස් නෑ, IELTS පොඩි ලකුණු ප්‍රමාණයක් ඕන. ඒ වගේම 160ක ස්කෝලර්ෂිප් එකක් හම්බුණා. ඒ වගේම UK වල කොස්ට් එක මීට වඩා ගොඩක් වැඩි. එහෙන් බලනකොට සයිප්‍රස් වල කොස්ට් එක ගොඩක් හොඳයි. ඒ වගේම ස්ටඩි ඇඩ්වයිස් එකෙන් ස්මූත්ලි වැඩේ කරලා දුන්නා. මගේ වීසා එක ගැන අප්ඩේට් එක ඉස්සෙල්ලාම දුන්නේ මට අනීෂා මැඩම්. අනීෂා මැඩම් මාව හොඳටම බය කරා. ඒක රිපෝස් වුණා කියලා. පස්සේ තමයි දන්නේ මේ වීසා එක ඇවිල්ලා තිබුණේ කියලා. මට ඉතින් ගොඩක් සතුටුයි. ස්ටඩි වලට රට යන්න හොයනවා නම් හොඳම තැනක් තමයි ස්ටඩි ඇඩ්වයිස් එක. මට නම් මෙතන ගොඩක් හොඳයි. ඒ වගේම ඔයාලටත් හොඳයි කියලා හිතනවා. ඔයාලා try කරලා බලන්න. ගොඩක් ඉක්මනට වැඩේ කරලා දෙනවා. Thank you. මගේ නම සජානි හේරත්. මගේ පුතා තේමිය ලංකේ සිටිදුවර. අපිට පුතා ඉගෙන ගන්න පිටරට කැම්පස් එකට යවන්න තමයි වමනාව තිබුණේ මට. ඉතින් මගේ බලාපොරොත්තු තිබේ UK කැම්පස් එකට යවන්න. ඒ බලාපොරොත්තුෙන් තමයි FB එකේදී ස්ටඩි ඇඩ්වයිස් එක අපිට මට දැක ගන්න ලැබුණේ. ඊට පස්සේ හරහා කතා කරනට අනිෂා මැඩම් මට මාල් සහයෝගයක් දුන්නා වගේ පුතා බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. ඉතින් මුලින්ම UK වලට තමයි. ඊට පස්සේ ඒක හරි ගියේ නෑ, රිජෙක්ට් වුණා. ඊට පස්සේ පුතාට සයිප්‍රස් UK කැම්පස් එකට යවන්න ඕනේ කිව්වා. මගේ නම් කැමැත්තක් තිබුණේ නෑ. ඊට පස්සේ ඒ ගැන නැවත දෙනකොට මට ඒ ගැන හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ මම පුතාව ඒක කැමති වුණා පුතාව සයිප්‍රස් UK කැම්පස් එකට යවන්න. ඉතින් ඒකට ගොඩාක් දේවල් කරේ මේ ස්ටඩි ඇඩ්වයිස් එකේ අනිෂා මැඩම් තමයි 2024 ඉඳලා. ඇත්තටම හොඳයි, හරිම විශ්වාසනීයයි. මම මගේ යාළුවන්ගේ පුතාලා දරුවන්ටත් කියන්නේ ඉතින් ඒ සම්බන්ධව හොඳයි. ඔගොල්ලෝ ඒ හරහා යනවා නම් හරිම විශ්වාසයෙන් හැමදේම හොයලා බලනවා. මෙහි ඉන්නකොට ගියාට පස්සෙත් යනකොටත් හැමදේම හොයලා බලලා කරනවා. ඇත්තටම ඉතින් අනිෂා මට අම්මා කෙනෙක් වගේ මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මගේ බලාපොරොත්තු පුතාගේ බලාපොරොත්තු ඉෂ්ට කරාට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම හැමෝටම කියන්නේ ස්ටඩි ඇඩ්වයිස් හරහා මේ යන්න තියෙන විදේශ අධ්‍යාපනය සඳහා යනවා නම් ඇත්තටම හරිම විශ්වාසවන්ත දැනක් කියන එක මම කියනවා. බොහොම ස්තුතියි. තේමිය ලංකේෂ් කියන්නේ අපේ ස්ටඩි ඇඩ්වයිස් එකට 2024 අපිත් එක්ක ජොයින් වෙලා UK වලට තමයි ඉස්සෙල්ලාම ආවේ. ඊට පස්සේ අපි ආව ඉංග්‍රීසි එකට C එකක් තියෙන නිසා අපි ඉංග්‍රීසි way off කරලා IELTS way off කරලා යාට ලබා දුන්නා UK වලට යුනිවර්සිටිස් වලට. ඉතින් ඒකෙන් එයාගේ ප්ලේස්මන්ට් ටෙස්ට් එක එයාට හරියට ටිකක් කරගන්න අපහසු වුණා. ඒකෙන් දිගට එයාගේ ඇම්බිෂන් එක උනේ යාට UKම යන්න ඕනි කියන එක. ඒ නිසා අපි ආව try කරා UK වලට දෙන්නේ ආව අපි train කරා හැමදේම කරලා යාට arrange කරලා දුන්නාට යා finally යාගේ CAS interview එක යා fail වුණා. ඉතින් අපිට තේරුම් ගියා යාට සාමාන්‍යයෙන් interface කරන එක චුට්ටක් අපහසුතාවයක් තියෙනවා කියන එක. ඒ නිසා මම suggest කරා ඊට පස්සේ මගේ section එකට අරගෙන යුරෝප් ෂෙන්ගන් සෙට් එකට දාමු කියන එක. ඉතින් මම ඒකෙන් අයිඩියා කරා මෙයාට ඉක්මනින් යන්න පුළුවන් එක්සෑම්ස් නැතුව
ඉන්ටර්ෆේස් කරන්න නැතුව යන්න පුළුවන් කන්ට්‍රි එක මොකක්ද කියන එක මම යාට එක්ස්ප්ලেইন කරා සයිප්‍රස්. ඒකේදී ඉන්ටර්ෆේස් කරන්න අවශ්‍ය නැහැ. එයාට ඩොකියුමන්ට් සබ්මිට් කරලා එයාගේ IELTS පොඩි රිසර්ච් ප්‍රමාණයක් තිබ්බාම එයාට ෆවුන්ඩේෂන් ඉන් ඉංග්‍රීසි දාලා අපිට යාව සයිප්‍රස් වලට arrange කරලා දෙන්න easy වුණා. මම එයාට එක්ස්ප්ලেইন කරා සයිප්‍රස් යම් පුතා මොකද ඔයා දැන් කාලයක් තිස්සේ ඉඳන් බලාගෙන ඉන්නවා. ඔයාගේ කියන්නේ ඩියුරේෂන් එකක් දැන් වැඩි වෙගෙන එනවා. ඒ නිසා ඔයාට ඉන්ටර්වයුව නැතිව ෆේස් කරන්න පුළුවන් රටක් තමයි සයිප්‍රස් කියන්නේ. යුරෝප් කන්ට්‍රි එකක්, ෂෙන්ගන් වෙන්න තියෙන කන්ට්‍රි එකක්. අනිත් එක සයිප්‍රස් වල අපි යව දාලා තියෙන්නේ යුක්ලෑන් යුනිවර්සිටි එකට. යුක්ලෑන් යුනිවර්සිටි කියන්නේ UK වලත් තියෙන යුනිවර්සිටි එකක්. මේ යුනිවර්සිටි එක ගැන මම එයාට එක්ස්ප්ලেইন කරලා ඒ යුනිවර්සිටි තමයි මම එයාව දාලා දුන්නේ. ඉතින් එයා ෆයිනලි එකට කැමති වුණා මොකද ඊට මොකුත් ෆේස් කරන්න නැති නිසා. ඒකට මම මේ ඔක්ටෝබර් ඉන්ටෙක් එකට එයාව දාලා දැන් එයාට මම ඒක එක්ස්ප්ලেইন කළත් මාස 3කින් එයාට ඒ ප්‍රොසෙස් එකට දාලා දුන්නා. ඊට පස්සේ තමයි මම මාස 3ක් මාස 4ක් වෙද්දී එයාගේ වීසා එකක් දැන් ග්‍රාන්ට් කරලා දීලා තියෙනවා. දැන් එයාටත් හරි හැපි යුක්ලෑන් එකට යන්න. ඒව තමයි අපි යාගේ process එක කරලා දුන්නේ. ඉතින් කවුරු හරි ඉන්නවා නම් එයාලාගේ qualifications අපි ඔක්කොම guide කරනවා. එයාගේ බලනවා. අපි ඔක්කොම බලලා arrange කරලා ළමයාගේ qualifications එක අනුව countries එයාට කරන්න පුළුවන් exams බලලා අපි යාට කැමති country එක arrange කරලා දෙනවා. ඉතින් ඔයාලටත් කවුරු හරි ඉන්නවා නම් අපිත් එක්ක join වෙන්න. අපි ඔයගලන්ගේ සුදුසුකම් අනුව අපි ඔයගලන්ට country එක arrange කරලා දෙන්නවා.